ලංකාවේ වැඩිම පිරිසක් ලියන තරග විභාගය ශ්‍රී ලංකා රාජ්‍යයේ ගුරු විභාගය මෙවර දැඩි ගැටලුකාරී තත්වයකට අර්බුදකාරී තත්වයකට පත් වෙලා තියෙනවා. විශාල පිරිසකට දැඩි අසාධාරණයක් සිදු වෙලා තියෙනවා කියන කාරණය මේ දිනවල සමාජය තුළ දැඩි කතා බහක් සිදු වෙනවා. ඉතින් අද දවසේදී Shine 24/7 Talk of the Town වැඩසටහනෙන් අපි ඔබ වෙත ගෙනෙන්නේ මෙන්න මේ කියන කාරණේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අලුත් උපාධිධාරීන්ව විභාග ශාලාවලට විභාග මධ්‍යස්ථාන වලට ගෙන්නලා කණේ පාර ගහලා ගෙදර යවපු විභාගයක් බවට මේ විභාගය පත් වෙලා තිනවා. ඒ වගේම මේ අලුත් උපාධිධාරීන්ව අමුවේ ගුණාට අන්දපු මේ අලුත් උපාධිධාරීන්ගේ ඔවුන්ගේ දෙමාපියන්ගේ සිහින අමුවේ කුඩුපට්ටම් කරලා දාපු විභාගයක් බවට මෙවර ගුරු විභාගය පත් වෙලා තියෙනවා කියන කාරණය තමයි සමාජයේ මතය. ඒ වගේම දැනටමත් පාසල් පද්ධතිය තුල ඉන්න ගැටුම් ලබන රාජ්‍ය සේවයේ ඉන්න මේ සංවර්ධන නිලධාරීන්ව ඔවුන්ගේ පත්වීම් ටික ස්ථිර කළා ඕන්නම මේ ගුරු සේවයේ තියාගන්න විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු මේ ආණ්ඩුව සැලසුම් සහගතව ගානට ප්ලෑන් කරලා සැලසුම් කරලා මෙවර ගුරු විභාගයේ පැවැත්වුවා කියන කාරණය තමයි සමාජය තුළ මතය. ඉතින් අපි ඇත්තටම බලමු මෙවර ගුරු විභාගයේදී මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මෙවර ගුරු විභාගයේදී ප්‍රශ්න පත්‍ර දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා පාර්ශ්වයන් දෙකකට. එකක් ලේසි වෙලා තියෙනවා කියලා කියනවා, තවත් එකක් අමාරු වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් අපි අද දවසේදී මේ ප්‍රශ්න පත්‍ර දෙකම සංසන්දනය කරලා විශ්ලේෂණාත්මකව සංසන්දනය කරලා අපි මෙම වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. ඉතින් අපි බලමු ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද, ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවා කියන කාරණේ. ඔබ තාමත් Shine 24/7 subscribe කරලා follow කරලා නැත්නම් දැන්ම Shine 24/7 follow කරලා subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. දෙවයින පුරා පිහිටි පාසල් 10048කට එමත් නැත්නම් දෙවයින පුරා පිහිටි ජාතික පාසල් සහ පළාත් පාසල් වල පවතින පුරප්පාඩු 23000ක් සඳහා උපාධිධාරීන් ගුරු සේවයට පදවා ගැනීමේ තරග විභාගය පසුගිය මේ 24 වනදා දෙවයින පුරා පැවැත්වුණා. ඒ අනුව මෙවර විභාගයට අපේක්ෂකයන් 1,63,756 දෙනෙකු සහභාගී වෙලා තියෙනවා. ඒකෙන් අපේක්ෂකයන් 66991ක් දැනටමත් රාජ්‍ය සේවයේ සිටින පිරිස. ඔවුන්ගේ බහුතරය පාසල් පද්ධතිය තුළ ඉන්න සංවර්ධන නිලධාරීන්. ඒ වගේම මේ අලුත් උපාධිධාරීන් 96442ක් මෙවර විභාගයට සුදුසුකම් ලැබලා තිබුණා. ඒ වගේම ඒ අතර විශේෂ අවශ්‍යතා සහිත අපේක්ෂකයන් 323 දෙනෙකු සිටි බව විභාග දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඉතින් ඇත්තටම මෙවර ගුරු විභාගයේදී මේ දැනට රාජ්‍ය සේවයේ ඉන්න පිරිසට වෙනම ගැසට් එකක් ගහලා වෙනම විභාගයක් තිබ්බා, වෙනම පේපර් එකක් ගහලා. ඒ වගේම අර අලුත් උපාධිධාරීන්ට වෙනම ගැසට් එකක් ගහලා වෙනම විභාගයක් තිබුණා. ඉතින් අපි මේ කාරණය මුල ඉඳන් අපි පැහැදිලි කරගෙන ආවොත් මේක මුකුත්ම දන්නේ නැති කට්ටියට මුල ඉඳන් මේ කාරණය අපි පැහැදිලි කරගෙන ආවොත් මේක අර 2019 අවුරුද්දේ ගෝඨාභය රාජපක්ෂ යුගයට මේක යනවා. 2019 අවුරුද්දේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ දුන්න මැතිවරණ පොරොන්දුවක් අනුව රැකියා විරහිත උපාධිධාරීන්ට විශාල වශයෙන් රැකියාව ලබා දුන්නා. ඒකදී කිසිම විභාගයක් අනම්මනම් නැතුව පිළිබඳ සංවර්ධනධාරීන්ට උව රාජ්‍ය සේවයට පත්ව ගත්තා. ඒකදී උන් ඒ ඔෆිස් වල දිසාපති කාර්යාලවල කරන්න වැඩක් නැහැ. පුරප්පාඩු වලට වඩා එහා ගිය විශාල සංවර්ධනධාරීන් පිරිසක් අපි දැක්කා. ওই ඒ ඔෆිස් වල දිසාපති කාර්යාලවල ඉන්න කෙනෙක් නැහැ, පුදුත් නැහැ. ওই ගස්තයටයි යම් කරම සංවර්ධනධාරීන් හිටියා. ඉතින් ඔය විදිහට වැඩිපුර හිටිය සංවර්ධනධාරීන්ව ওই පාසල් වල තිබ්බ පුරප්පාඩු වලට පාසල් වල උගන්වන්නේ යවුවා. හැබැයි එහෙම ගුරු සේවයට එන්න පුළුවන් කමක් නැහැ. ගුරු සේවයට එන්න 2014 ගුරු සේවා ව්‍යවස්ථාව විශේෂයෙන්ම 2014 ඔක්තෝබර් 23 වෙනිදා නිකුත් වෙච්ච 2008 ජූලි 1 සිට බලාපොරොත්තු වෙන මේ නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව මේක 2025 සංශෝධනය වෙනවා. ඉතින් මේ ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවයට එන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව ওই උපාධිධාරියෙක්ට ගුරු සේවයට එන්න පුළුවන්. ගුරු සේවයේ තුනේ 1A කියන ශ්‍රේණියට එන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි ඔවුන් තරග විභාගයකට දීලා ඒක පාස් වෙලා ඊට පස්සේ ඉන්ටර්විව් එකකට ගිහලා ඒකත් පාස් වෙලා ඒ වගේම ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දීලා ඒකත් පාස් වෙලා ඊට පස්සේ අර නේවාසික ගුරු පුහුණුවක් ලැබලා තමයි ඔවුන්ට ගුරු සේවයේ තුනේ 1A කියන ශ්‍රේණියට උපාධිධාරීන්ට එන්න පුළුවන්. ඉතින් මේ සංවර්ධන නිලධාරීන් මේ નિયમિત ක්‍රමවේදයෙන් පාටි බැහැරව තමයි නිකම් උපාධිය අරගෙන කෙලින්ම ඉස්කෝල වලට ආවේ.
ඉතින් මේකත් එක්ක ඔවුන් අවුරුදු ගාණක් පාසල් පද්ධතිය තුළ හිටියා. ඔවුන් ඉගෙනුවා. නමුත් ඔවුන්ගේ පත්වීම ස්ථිරුනේ නැහැ. මොකද ඔවුන්ව ස්ථීර කරන්න ඔවුන්ව ගුරු සේවයේ තැනක් නැහැ. ශ්‍රේණියක් නැහැ. හරිද? එතකොට අර තුනේ එක ඒ ශ්‍රේණියට ඔවුන් ස්ථානගත කරන්න බෑ. මොකද එතනට ස්ථානගත කරන්න අර ක්‍රමවේදයෙන් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ කියපු කාරණේ තමයි ඔවුන්ට ආපහු සංවර්ධන නිලධාරීන් විදිහට යන්නේ. ඒකෙදි ස්ථීර කරන්න කියලා යනවා. සංවර්ධන නිලධාරීන් විශාල පිරිසක් ආපහු සංවර්ධන නිලධාරීන් විදිහට සේවයට ගියා. නමුත් අර මේකේ තියෙන වරප්‍රසාද තියෙනවනේ. අර මාස 3ක නිවාඩු හම්බ වෙනවා. ඒ වගේම අර මේ දවල් එකමාර විදිහට ඕෆ් එක හම්බ වෙනවා. මේ තියෙන වරප්‍රසාද නිසා වෙන්නේ නැති. ওই රාජ්‍ය සේවයේ ඉන්න සංවර්ධන නිලධාරීන් පිරිසක් කිව්වා අපිට ආපහු සංවර්ධන නිලධාරීන් විදිහට යන්න බෑ. අපිට කෙලින්ම ගුරු සේවය අපි ස්ථිර කරන්න අපිට පාසල් පද්ධතිය තුළ ඉන්න ඕනි කියන කාරණය. නමුත් මේ අලුත් මාලිමා ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව පත් වුණාට පස්සේ ඔවුන් කිව්වා ඕගොල්ලෝම එහෙම නිකම්ම ස්ථිර කරන්න බෑ ගුරු සේවය. තුනේ එක ඒ ශ්‍රේණියේ ස්ථානගත කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔයගොල්ලෝ ගුරු විභාගයේ ලියලා ওই නියමිත ක්‍රමවේදයට එන්න කියලා. නමුත් ඔවුන් කිව්වා ඊයෝලා ටික කිව්වා අපිට ආපහු විභාග ලියන්න බෑ. මොකද 2019 අපි උසස් පෙළට ඉගෙනුවා ඒ උගන්වපු ළමයි මෙවර කැම්පස් ගිහිල්ලා ඩිග්‍රී අරගෙන උපාධිධාරීන් වෙලා මෙවර විභාගයට අපි උගන්වපු ළමයිත් මුහුණ දෙනවා. අපිට ඒ අපි උගන්වපු ළමයිත් එක්ක අපිට එක විභාගයකට එක විභාග මධ්‍යස්ථානක එක විභාගයකට වාඩි වෙන්න බෑ කියන කාරණේ තමයි ඔවුන් කිව්වේ. අපිට ලැජ්ජයි කියන කාරණේ සරලව කිව්වා. හරිද? ඒ අනුව ඔවුන් විභාගයකට මුහුණ දෙන්න බෑ. අපිව මෙහෙමම කෙලින්ම ස්ථිර කරන්න කියලා කිව්වා. ඒ අනුව ඔවුන් උද්ඝෝෂණ කරා, මාරාන්තික උපවාස කරා. එතකොට අර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා ආවා. දිලිච්ඡාය වීරාවා ඔවුන් ඇවිල්ලා අපි ආපු ගමන් මේ ඔබලාව ස්ථිර කරනවා කියලා කිව්වා. නමුත් අවසානයේදී ඔවුන්ට ජනාධිපති අනුකුමාර දිසානායක එක්ක සාකච්ඡාවක් හම්බ වෙනවා. ඒ සාකච්ඡාවේදී අවසානයේදී ඔවුන් විභාගයකට මුහුණ දෙන්න එකඟ වෙනවා. හරිද? ඒ අනුව ජනාධිපතිතුමා කිව්වා හරි අපි විභාග උපාධිධාරීන්ට දෙන විභාගය නෙමෙයි වෙන විභාගයක් ඕගොල්ලන්ට කියන්නම් කියලා. හරිද? ඒ අනුව තමයි මේ ගැසට් දෙකක් ගන්න විභාග දෙකක් පවත්වන්නේ. හැබැයි මේ එක ගැසට් නිවේදනයකවත් මේ සීමිත විභාගයක් ගැන කතන්දරයක් නැහැ. හරිද? මේ සාමාන්‍යයෙන් අපි රාජ්‍ය සේවයට බඳවා ගැනීම කරන ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. එකක් තමයි මේ සීමිත බඳවා ගැනීම, අනිත් එක විවෘත බඳවා ගැනීම. එතකොට විවෘත බඳවා ගැනීමක් කියලා කියන්නේ මේ බාහිර අයදුම් කරුවට ඕන කෙනෙක්ට අයදුම් කරලා විභාගයකට ලියලා ඒ බඳවා ගැනීම සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්, තරඟ කරන්න පුළුවන්. ඒක තමයි විවෘත බඳවා ගැනීමක් කියලා කියන්නේ. එතකොට සීමිත බඳවා ගැනීමක් කියලා කියන්නේ ඒ කිසියම් ශ්‍රේෂ්ඨ පවතින පුරපාඩු වලින් කිසියම් නිශ්චිත ප්‍රතිශතයක් වෙන් කරනවා රාජ්‍ය සේවය ඇතුළේ ඉන්න කට්ටියට. ඒ අනුව ඒ රාජ්‍ය සේවයේ ඇතුළේ ඉන්න පිරිස ඒ ප්‍රතිශතය සඳහා බඳවා ගන්නවා. උදාහරණයක් විදිහට කිව්වොත් පුරපාඩු වලින් 30%ක් රාජ්‍ය සේවයට වෙන් කරනවා. එතකොට ඉතුරු 70%ම අර විවෘත බඳවා ගැනීමක් බාහිර අයදුම් කරුවන්ට තමයි වෙන්නේ. එතකොට අර රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට විභාගයක් තිබුණොත් ඒගොල්ලෝ කොච්චර පාස් වුණත් 130 සම්පූර්ණ වුණාට පස්සේ එච්චරයි. එතනින් එහාට රාජ්‍ය සේවයේ කට්ටියව ගන්නෑ. අනිත් 130ම ගන්න අර විවෘත බඳවා ගැනීම විවෘත අයදුම් කරුවන්ගේ. හරිද? ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. නමුත් මෙවර සිද්ධ වුණේ හැබැයි ඒ ක්‍රමවේදයට අනුව අර විවෘත විභාගය සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. සීමිත විභාගය සඳහා වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා. මෙවර ගුරු විභාගයේ තියෙන ගැටලුව දැන් ගුරු ව්‍යවස්ථාවට අනුව ගුරු සේවය කියලා කියන්නේ 100% විවෘත බඳවා ගැනීම. දැන් අපි විදුහල්පති සේවය ගත්තොත්, ගුරු උපදේශක සේවය ගත්තොත් ඒවා 100% සීමිත බඳවා ගැනීම. අධ්‍යාපන පරිපාලන සේවය ගත්තොත් කොටසක් තියෙනවා විවෘත බඳවා ගැනීම. ප්‍රතිශතයක් වෙන වෙනවා සීමිත බඳවා ගැනීම වලට. නමුත් ගුරු සේවයේ ගුරු ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව සීමිත බඳවා ගැනීම කරන්න බෑ ගුරු සේවයට. ගුරු සේවයට තනි කරම 100% විවෘත බඳවා ගැනීම තමයි කරන්නේ. ඒක තමයි මෙතන තියෙන පළවෙනි පොයින්ට්. හරිද? ඒ අනුව මෙයාලා දැන් මේ ගැසට් දෙකම මේක හංගලා දාපු සීන් එකක් තමයි තියෙන්නේ. මොකද අර ගැසට් දෙකෙන් එකකව සීමිත කතන්දරයක් නැහැ. හරිද? සීමිත කතන්දරයක් තියෙනවා නම් සීමිතකට එක පේපර් එකක්, විවෘතකට එක පේපර් එකක් දෙනවා. මේ බැලු බැලමට තියෙන්නේ මේ දෙකම විවෘත. හරිද? එතකොට විවෘත දැන් මේගොල්ලෝ අර සංවර්ධනධාරීන් ගැසට් එක ගාලා තියෙන 2023 නඩු ගිහිල්ලා කල්ගේ විභාගය තමයි දැන් මේ 2026 තියෙන එක තමයි ඔය ඩීఓලාගේ ගැසට් එකේ තියෙන්නේ. හරිද? දැන් එහෙම බලනකොට මේ දෙකම විවෘත විභාග. ඒ විවෘත විභාග දෙක එකපාරක් ප්‍රශ්න පත්‍ර දෙකක් විදියට තිබීමේ
නෛතික සාධාරණත්වයේ කොහොමද ඒ නීතිමය හැකියාව කොහොමද කියන කාරණේ ගැටලු සහගතයි. ඒක අභියෝගාත්මක තත්ත්වයක්. ඒක අධිකරණය හමුවේ කෙනෙක්ට අභියෝගයක් කරන්න පුළුවන් වෙයි. හැබැයි ඕකට අධිකරණයට ගියොත් එහෙම වෙන්නේ ওই විභාග දෙකේ ප්‍රතිඵල නිකුත් කරන්න කල් යන්න පුළුවන්. ඒකනොත් එන්නේ ළමයිගේ වයස කල් යන්නේ. හරිද? දැන් ওই විදිහට කොහොම හරි මෙයාලා විභාග දෙකක් සැලසුම් කරා. හරිද? දැන් මේ කියන ක්‍රමවේදය අනුව ප්‍රශ්න පත්‍ර දෙකක් දීලා තියෙනවා කියලා කියනවා. කට්ටියකට ලේසි පේපර් එකක්, කට්ටියකට අමාරු පේපර් එකක් දීලා තියෙනවා කියලා කියනවා. එකම බඳවා ගැනීමක් සඳහා. ඒතර මේකෙදි මේ තියෙන විදිහට වෙන්නේ එතකොට මේ පේපර් දෙකක් කියලා මේ විභාග දෙකක් පවත්වන මේ විභාග දෙකේ වැඩිම ලකුණු ගන්න සෙට් එක පෙළට පෙළ ගස්සන. පෙළ ගස්සලා උඩින්ම ඉන්න දැන් 23000ක් නිරෝධ සිතියෝගයක් උඩින්ම ඉන්න 23000 ගන්නවා. දේසි පේපර් එක ලියපු කට්ටියට කොහොමත් ওই 23000 ওই පෙළ ගැස්සුවාම උඩින් කොහොමත් ඒගොල්ලෝ ඉන්නවා. එතකොට ඒගොල්ලෝ රොත්ත පිටින් කොහොමත් මේක ඇතුළට යනවා. ඒක නිසා තමයි කියන්නේ මේ සංවර්ධන නිලධාරීන්ව ඇතුළට ගන්නම ටාගට් කරලා මේ විභාගය දීපද කියන කාරණේ. දැන් අපි මේ ප්‍රශ්න පත්‍ර දෙක ඊට පස්සේ අපි මේක විශ්ලේෂණාත්මකව සංසන්දනය කරලා බැලුවම මේ ගුරු විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය, අනිත් එක තමයි IQ පේපර් එක. එහෙම නැත්නම් අභියෝග බුද්ධි පරීක්ෂණ නැත්නම් අභියෝගතාවයේ කියන ප්‍රශ්න පත්‍රය. හරිද? දැන් එතකොට මේකදී අපිට පේන කාරණේ තමයි මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය දැනීම කියලා කියන්නේ ඕනම කෙනෙක්ට සාමාන්‍ය දන්න කියන දේ. දැන් අධ්‍යාපන පද්ධතියේ අභ්‍යන්තර දේවල්, ඒකේ තියෙන සංකල්ප, ඒකේ තියෙන ප්‍රතිපත්ති, ඒකේ තියෙන අරමුණු වගේ අධ්‍යාපන පද්ධතියේ තියෙන සංකීර්ණ අභ්‍යන්තරික කාරණා අධ්‍යාපන පද්ධතියේ ඉන්න කෙනෙක්ට සාමාන්‍ය දැනීම වෙන්න පුළුවන්. හැබැයි එළියේ ඉන්න කෙනෙක්ට ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ කැම්පස් එකෙන් අවුට් වෙලා හරි උපාධියක් අරගෙන හරි මේ ඉන්න මේ එළියට එන ළමයින්ට මේ අධ්‍යාපන පද්ධතිය තුල තියෙන මේ ගැඹුරු කාරණා ඒවා සාමාන්‍ය වෙන්නේ නැහැ. හරිද? ඔන්න අධ්‍යාපන පද්ධතිය තුල ඉන්න අයට ඒක සාමාන්‍ය වෙන්න පුළුවන්. මේ වැඩේ කියන්නේ මෙවර විභාගයේදී අපි මේ ප්‍රශ්න පත්‍ර සංසන්දනාත්මක විශ්ලේෂණය කරලා බලනකොට මේ අර අලුත් උපාධිධාරියට කැම්පස් එකෙන් ඩිග්‍රී අරගෙන ආපු කට්ටියට ඔය ගෙවල් වල ඉන්න කිසිම දෙයක් දන්නේ නැති සාමාන්‍ය උපාධිධාරියට මේ සාමාන්‍ය දැනීම කියලා ලැබිච්ච ප්‍රශ්න පත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ අන්තර අධ්‍යාපන පද්ධතියේ තියෙන අභ්‍යන්තර කාරණා. නමුත් අර සංවර්ධන නිලධාරියට දැනටමත් පාසල් පද්ධතිය තුල ඉන්න රාජ්‍ය සේවකයන්ට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න පත්‍රයේට ඒ කාරණා මුකුත් නැහැ. අර සාමාන්‍ය දේවල් ඕනම කෙනෙක් සාමාන්‍ය කීවීමක් තියෙන ඕනම කෙනෙක් දන්න කාරණා තමයි ඔවුන්ගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයට දාලා තියෙන උදාහරණයක් විදිහට NVQ උපරිම මට්ටම. NVQ උපරිම මට්ටම 7 කියන එක පොඩි ළමයෙක් උනත් දන්නවා. හරිද? එතකොට ওই ගුරු මාර්ගෝපදේශ සකස් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ කියන එක කවුරුත් දන්න දෙයක්. මේ වගේ කාරණා වලින් තමයි අර සංවර්ධන නිලධාරීන් ඇතුළු මේ රාජ්‍ය සේවකයන් සඳහා මෙච්ච විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් වෙලා තිබ්බේ. ඉතින් මම හිතන්නේ ඔවුන්ට අධ්‍යාපන පද්ධතිය තුළ අභ්‍යන්තරික කාරණා සාමාන්‍ය ළමයිට දීලා ඒගොල්ලොන්ට අර වගේ බොහොම සරල කාරණා මත පදනම් වෙච්ච ප්‍රශ්න පත්‍රයක් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් ඒක හැම කැපී පෙනෙන කාරණයක්, ඕනම කෙනෙක්ට මේක බැලුවොත් තේරෙන කාරණයක්. ඉතින් ඒක නිසා කොහොමත් ওই සරල ප්‍රශ්න පත්‍රය ලියලා ඒගොල්ලන්ට වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරිද? දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ටියුෂන් වල ඉගෙන. ටියුෂන් ටාගට් කරලා රජයේ තර විභාගයේ පේපර් හදන්න බෑ. මොකද ටියුෂන් යන්න බෑ හැම ළමයාට. ටියුෂන් යන්න ගියාම විශාල වියදමක් යනවා. ඒ ටියුෂන් පන්ති වල ගාස්තු ගෙවන්න ඕන, print out ගන්න, ටියුට් වලට ওই සම්මානිත වලට ගාස්තු ගෙවන්න ඕන. එතකොට මේ ටියුෂන් කිරුවාම හැම ළමයෙක්ටම කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. හරිද? ඒක නිසා සාමාන්‍ය ළමයෙක් සාමාන්‍ය දැනීම කියලා කියන්නේ සාමාන්‍යයෙන් දන්න දේවල්, සාමාන්‍ය ලෝකයේ දන්න සාමාන්‍ය කියවල කරලා හොයාගන්න පුළුවන් දේවල්. ඒක නිසා ඔවුන්ට එතනින් පරිබාහිර ප්‍රශ්න පත්‍රයක් තමයි සාමාන්‍ය දැනීම කියලා දීලා තියෙන්නේ. ඇත්තටම සාමාන්‍ය ළමයින්ට දීලා තියෙන සාමාන්‍ය දැනීම නෙවෙයි අසාමාන්‍ය දැනීම. හරි. ඉතින් කොහොම හරි ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේකේ අනෙක් කාරණේ ওই අභියෝග්‍යතාවය කියන ප්‍රශ්න පත්‍රය බලුවොත් අපි දැන් විභාග දෙපාර්තමේන්තුව පසුගිය සමයේ නිකුත් කරලා තියෙන අභියෝග්‍යතාවයේ IQ papers ටික, pass papers ටික බලාගෙන ගියාම එකම ආකෘතියක්, එකම රාමුවක් තමයි තියෙන්නේ. මේවල අර තිබ්බ ගණන් බැලුවාම එක ආකෘතියක් රාමුවක් තියෙනවා. ඉතින් ළමයි ටික ওই පාස් පේපර් කරලා ප්‍රැක්ටිස් වෙලා ගියා මේ රාමුව. නමුත් මේ පාර පේපර් එක ගත්ත ගමන්
ඔය විවෘත භාගයට මුහුණ දීපු කට්ටියට ඒ රාමුවේ ඒ ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිර වෙනම ආකෘතියක් සහිත ප්‍රශ්න පත්‍රයක් තමයි ওই විවෘත විභාගයට මුහුණ දීපු කට්ටියට IQ පේපර් එක කියලා ලැබුණා. මේක ලැබුණ ගමන් ඒගොල්ලෝ පිළිම කන්ෆියුස් වුණා. මොකද්ද මේ අපිට උනේ කියන කාරණේ. මේ වගේම අර DO වලට ලැබිච්ච පේපර් එක සාමාන්‍යයෙන් මෙච්චරකල් විභාග දෙපාර්තමේන්තුවේ නිකුත් කරපු ආකෘතියේ පේපර් එකක්ම තමයි ලැබුණේ කියන එක තමයි සමාජීය කතා බහට ලක් වෙන්නේ. ඉතින් කොහොමත් IQ පේපර් එක ওই කාලය පිළිබඳ අභියෝගය ওই පාර්ශවයන් දෙකටම තියෙනවා. ඒක මෙච්චර කාලයකට තිබුණා. හරිද? ඔය IQ ප්‍රශ්න පත්‍රය නිකුත් කරන්න අඩු කාලයකින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කිරීමේ අභියෝගය කියන කාරණේ මත ওই පාර්ශවයන් දෙකටම විභාගය සඳහා කාල වේලාව ප්‍රමාණවත් වෙන්නේ. නමුත් ওই අලුත් උපාධිධාරීන්ට අර ඒගොල්ලෝ පුරුදු පුහුණු වෙච්ච සාමාන්‍ය සම්ප්‍රදායික ආකෘතිය රාමෝතික ප්‍රශ්න පත්‍රයක් ලැබුණා නම් ඊට වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් උන්ට කරගන්න පුළුවන් වුණා කියන කාරණේ තමයි ඕන් කියන්නේ. ඉතින් කොහොමුණත් එතනදී කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා කියන එක මම පැහැදිලි. කොහොම වුණත් මේකට මේ වැඩිකරුවන් බවට පත් වෙන වග කියන්න ඕනි මේ සංවර්ධනධාරීන්වත් සාමාන්‍ය උපාධිධාරීන්වත් නෙවෙයි. මේකට සම්පූර්ණ වග කියන්න ඕනේ මේ බලධාරීන්. මොකද ඕන් ඇත්තටම මේ සංවර්ධනධාරීන්ට කොහොමම මොකද ඒගොල්ලෝ අලුතෙන් කට්ටිය ගත්තොත් මේගොල්ලොන්ටත් වැඩි පරිගිවන්න. සංවර්ධනධාරීන් මේ සීලයට අනුගත කරලා වෙනම කුරු සේවයට අනුගත කට්ටිය අරගෙන ඒගොල්ලන්ට වෙනම පරිගිවන්න ඕනේ. දැන් සංවර්ධනධාරීන්ට කොහොමද තියාගත්තොත් එහෙම කොහොමත් ඒගොල්ලොන්ව පත්තින් ස්ථිර කරලා ඒගොල්ලෝ පරිය ගෙවාගෙන යන්න තමයි තියෙන්නේ. ඒක නිසා සැලසුම් කරලා මේ විභාගය මේ විදිහට සැලසුම් කරාද කියන කාරණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේක තවත් පැත්තකින් ගත්තොත් මේ විභාග ගාස්තු සාමාන්‍යයෙන් රාජ්‍ය විභාගයකට විභාග ගාස්තු කියලා ගන්නේ රුපියල් 1000කට අඩු මුදලක්. මම හරිද? සාමාන්‍යයෙන් රාජ්‍ය ගාස්තු කියලා ගන්න රුපියල් 1000කට අඩු මුදලක් තමයි විභාග ගාස්තු කියලා රාජ්‍ය තර විභාග වලට අපි දන්න විදිහට ගන්න. මේ විභාගෙදී රුපියල් 2700ක විභාග ගාස්තුවක් අරන් තියෙනවා. මොකද ආණ්ඩුව දන්නවා මේක තමයි වැඩිම පෙරසක් ලියන තරග විභාගෙ. හරිද? එතකොට මේ රුපියල් 2700 ගාන එක්කෙනෙක්ගෙන් අරගෙන විභාග දෙපාර්තමේන්තුව අපි ගණන් හදලා බලනකොට කෝටි 44කට අධික ආදායමක් ලබලා තියෙනවා. මේකෙන් කොටසක් යන්නේ නැති විභාගය පවත්වන්න. ඒ විශාල ආදායමක් ලබලා තියෙනවා මේ විභාගයේ. හරිද? එතකොට මේ විදිහට තමයි මේ විභාගය සැලසුම් වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් ඕනම කෙනෙක්ට පැහැදිලි කාරණේ තමයි මේ විවෘත විභාගයට මුහුණ දීපු මේ අලුත් උපාධිධාරීන් අලුත් ළමයිව අමුවේම රවට්ටපු ඔවුන්ව ගොනාට අන්ද විභාගයක් ඔවුන් දෙරි කලකිරීමට පත් වෙලා ඉන්නවා. අපි කියන්නේ මේ ආණ්ඩුවට එහෙම කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද මේ තරුණ තරුණියන්ගේ ඡන්ද වලින් ඔවුන්ට දුකුවට බලාපොරොත්තු දීලා අහසට බලාපොරොත්තු දීලා මේ තරුණ තරුණියන්ගේ ඡන්ද වලින් බලයට ආපු ආණ්ඩුවක් තමයි මේ මාලිමා ජාතික ජනබලවේග ආණ්ඩුව. ඉතින් ඔවුන්ට මේ විදිහට තරුණ තරුණියන්ව රවට්ටන්න ඔවුන්ට කොකා වෙන්නන්න ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ සෙල්ලම් කරන්නේ තරුණ තරුණියන්ගේ සිහිනයි, ඔවුන්ගේ දෙමව්පියන්ගේ සිහිනයි. ඉතින් මේ අලුත් උපාධිධාරීන්ගේ සිහින ඔක්කොම ගුරු සිහිනය විභාග මධ්‍යස්ථානය තුළදී විනිත්තු කිහිපයක් තුළදී සුනේ සුන් වෙලා ගියා, කුඩුපට්ටම් වෙලා ගියා මේ විභාගයේ මේ විදිහට සැලසුම් කරන තිබුණ කාරණේ නිසා. ඒ වගේම අපි තවත් පැත්තකින් ගත්තොත් මේ සංවර්ධනධාරීන්ට පොඩි සපෝට් එකක් තිබුණා වෙන්න පුළුවන්. මොකද මේ සංවර්ධනධාරීන්ගේ සංගමයක් තිබුණා. ඒ සංගමය පසුගිය කාලේ නියෝජනය කරපු සභාපතිතුමා, ඒ සංගමේ සභාපතිතුමා මේ වෙනකොට ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් ගන්නවා. අපේ චන්දන සූර්යාරච්චි මේ වෙනකොට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගන්නවා. ඉතින් ඔවුන්ගෙන් සමහර විට සපෝට් එක ලැබුණා වෙන්නත් පුළුවන්. නමුත් ඔය අලුත් උපාධිධාරීන්ට එහෙම සපෝට් එකක් නැහැ. මොකද ඔවුන් ලංකාව පුරාම විසිරෙච්ච පිරිසක් ඉන්නේ, එකිනෙක අඳුරන්නේ නැති පිරිසක් ඉන්නේ. ඔවුන්ට සංවිධානය වීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඔවුන්ව පෙළී ආණ්ඩුව ඇතුළේවත් ආණ්ඩුව එළියේවත් කිසිම කවුරුත් නැහැ. ඉතින් ඒක නිසා නමුත් අරගොල්ලන්ට අර වගේ ආණ්ඩුවත් එක්ක ආණ්ඩුව ඇතුළේ පොඩි සපෝට් එකක් තිබුණා වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු කාරණා එක්ක මේ විදිහට මේ විභාගය සැලසුම් වුණා වෙන්න පුළුවන්. ඉතින් ওই කොයි පැත්තෙන් බැලුවත් අපිට පේනවා මේ නව උපාධිධාරීන්ට කිසියම් අසාධාරණයක් වෙලා තියෙනවා. ඉතින් ඕකට කරන්න දෙයක්වත් නැහැ. ඇත්තටම මේ ආණ්ඩුව මේ ගැන හිතලා සාධනීය තීන්දුවක් ගන්න කියලා අපිට හිතන්න බෑ මේ ආණ්ඩුවේ ක්‍රමවේදයක් එක්ක. ඉතින් මේකට එහෙම සාධාරණයක් ලබා ගන්න නම් මේ සාමාන්‍ය උපාධිධාරීන් ආණ්ඩුවට දැනෙන පීඩනයක් එල්ල කරන්න ඕනේ. නමුත් එහෙම
හැකියාවක් තියෙන බවකුත් පේන්නේ. ඔය සෝෂල් මීඩියා වල කමෙන්ට් දාගෙන කෑ ගැහුවට ඕවා අඬුව ගණන් ගන්නේ නැහැ. හරිද? ඉතින් මේකට අධිකරණ කටයුත්තකට ගිහිල්ලා අධිකරණයේ හමුවේ අභියෝගයක් කරොත් ඒත් වෙන්නේ ඔබගේ වයස සාමාන්‍ය තරුණ තරුණියන්ගේ විභාගයට මුහුණ දෙන්න කට්ටියගේ වයස යන්නේ. මොකද විභාගයට තවත් අවුරුදු ගාණක් ඔහුගේ ප්‍රතිඵලයක් හිටවලා තීන්දුවක් යනකම් තවත් අවුරුදු ගාණක් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි කියනවා මේකදී කරන්න පුළුවන් අපි දකින විදිහට මාධ්‍යවේදීන්ට මාධ්‍යායතන විදිහට මේකට ගන්න පුළුවන් එක විසඳුමක් තමයි එක්කෝ මේ පුරස්කාර ප්‍රමාණයෙන් කිසියම් නිශ්චිත ප්‍රතිශතයක් ඔය රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට දෙන්න කරලා ඒ ප්‍රතිශතයට විතරක් යාලා වරගෙන අනෙක් ප්‍රතිශතය විවෘත බදවා ගැනීම වලින් ගන්න කට්ටියට කරලා උන්ට සැලකිය යුතු අවස්ථාවක් ලබා දෙන්න. එහෙම නැත්නම් මේ විවෘත බදවා ගැනීම කට්ටියගේ විභාගවල ඔය පාස් කරන ලකුණු මට්ටම කිසියම් සාධාරණ මට්ටමකට අඩු කරා. ඒ වගේ සාධනීය විසඳුමකට තමයි එන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලධාරීන්ගේ ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටිනවා විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා මේ තරුණ තරුණියන්ගේ සිහින ඔවුන්ගේ දෙමාපියන්ගේ සිහින ඔවුන්ගේ හිණ එක්ක සෙල්ලම් කරන්න එපා. මේ කාරණේ සම්බන්ධයෙන් සංවේදීව බලන්න මේ අපේ රටේ අනාගතය. ඉතින් අපි මේ වගේම සමාජය තුළ කතා බහට ලක් වෙන තවත් කාරණයක් එක්ක තවත් වැඩසටහනකින් හමුවෙමු. ඔබ තාමත් Shine 24/7 සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නැත්නම් දැන්ම ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් කරන්න. අපි තවත් දවසක මේ වගේ වැඩසටහනකින් හමුවෙමු. ඔබේ ජීවන සටන අපේ ප්‍රවෘත්තිවලට දැනෙනවා. ඔබේ හදකැස්ම අපේ ප්‍රවෘත්තිවලට ඇහෙනවා. මැතමාවතේ ප්‍රවෘත්ති විකාශය Shine 24/7 ශ්‍රී ලංකා. ඔබ වෙනුවෙන් අපි අවදියෙන්